ආයිබුවන් දරුවන්ගේ දුර්වලතා 10ක් අපි කතා කළා. එක ප්‍රශ්න සඳහා කාලය නිසිලස කළමනාකරණය කරගන්නේ. කෙටි ප්‍රශ්න සඳහා වැඩි කාලයක් ගත කරනවා. රචනාමය ප්‍රශ්න වලට අඩු කාලයක් ගත කරනවා. ප්‍රශ්න නිවැරදිව තෝරාගන්නේ. හරියට කියවලා තීරුම් ගන්නේ නෑ. 5 අදාළ ප්‍රශ්න පහසුවෙන් ලියන්න පුළුවන් ප්‍රශ්න වලට කලින් ලියන්නේ නෑ. මුලින් ලියන්නේ නෑ. 6 ප්‍රශ්න දෙතුන් වරක් කියවන්න මැලිකමක් දක්වනවා. 7 ඒ අදාළ පිළිතුරු ලිවීමේදී නියමිත න්‍යායන් භාවිතා කරන්නේ නැහැ. 8 පාරිභාෂිත පද භාවිතා කරන්නේ නැහැ. 9 සංඛ්‍යා දත්ත ඉදිරිපත් කරන්නේ නැහැ. ඔන්න 9. ඔය තමයි අඩුපාඩු 9. දැන් ඔය අඩුපාඩු 9 හදාගත්තත් වැඩක් නැහැ. අපි මොකද කරන්නේ? අපි ඉදිරිපත් කරන්නේ මොකක්ද? අපි විභාග දෙපාර්තමේන්තුවට බාර දෙන්නේ නේද? විභාග දෙපාර්තමේන්තුව අපෙන් බාරගන්නේ මොකද්ද? පිළිතුරු පත්‍රය. එතකොට මේ පිළිතුරු පත්‍රය අපි හරියට බාර දුන්නේ නැත්තම් නේද? නොසැලකිලිමත් ලෙස අපිලිවෙලට පිළිතුරු පත්‍රය සැකසීම කියලා තමයි කියන්නේ. දැන් අපි ෆස්ට් පේපර් එකේ තියෙන පොඩි වැඩක්. ෆස්ට් පේපර් එකේ බහුවර්ණවල මොකද කරන්න තියෙන්නේ? හිස් තැන මත උත්තරේ ලියන්න තියෙන්නේ. ඒතර උත්තර කොහොමද තියෙන්නේ? උත්තර තියෙන්නේ මෙහෙමනම්. උත්තර තියෙන්නේ මේ අංක වලින් නම්. මේ සම්පූර්ණ අපේ සාමාන්‍ය අංක වලින් නම් තියෙන්නේ. ඔබ මෙතනත් ලියන්න ඕනේ ඒ අංකෙනේ. අංක 5 නම් මේක ලියන්න ඕනේ. සමහර මොකද දන්නවද කරන්නේ? උත්තර වල අංක මෙහෙම තියෙන්නේ. මෙතන ලියනවා රෝමී ඉලක්කම් 5. ඔබම කියන්නකො මේකට ලකුණු දෙන්න පුළුවන්ද? බැයිද කියලා හරියනම් ලකුණු දෙන්න බෑනේ. එහෙනම් අපි ගුරුවරුනේ. ගුරුවරු ඉතින් ළමයි කෙරේ අනුකම්පාවෙන් ලකුණු දෙනවා. එතකොට මේක බරපතල වැරද්දක්. ඊට පස්සේ ඊළඟ එක සමහරු මේකේ හිස්තැනේ ලියන්නේ මෙතන ලකුණු කරනවා උත්තරේ. මේ මිරක් ගහනවා රවුමක් කරනවා ලකුණු දෙන්න පුළුවන්ද? බෑනේ හිස්තැන මත ලියන්න කියලා උපදේශ වල මුලින්ම කියලා තියෙනවා. අපි පේපර් එකේ දැක්කා උපදේශ වල තියෙන්නේ. එතකොට එහෙනම් මෙච්චර නොසලකිලිමත් කිව්වම අර දෙන අංකේ ලියා ගන්න බෑ. මෙතන අංකේ ලියන්නේ නැතුව මෙතන ඉරක් ගහනවා. සමහර රතු පෑනේ මේ උත්තරේ ලියන්නේ. බලන්න නොසලකිලිම රතු පෑන භාවිතා කරන්න උත්තර පත්‍ර බලනකොට ගුරුවරුනේ රතු පෑනේ ලියන්නේ. එහෙම නැත්නම් පැන්සලෙන් ලියනවා. අපිට උත්තර පත්‍ර බලනකොට මේක පේන්නේම නැහැ. හිතා ගන්න බෑ මේකේ කීයද දෙකද තියෙන්නේ තුනද තියෙන්නේ හිතා ගන්න බෑ. හරි මොකද පෑනේ පැන්සලෙන් බහුවර්ණ වලට පැන්සලෙන් ලියන්න ඕනේ නැහැ. බහුවර්ණ ඉස්සෙල් ලකුණු කරගත්ත හැකිනේ. අපිට ඉස්සෙල් ලකුණු කරලා පස්සේනේ අපි ලියන්නේ. ඒතකොට උත්තර ලියනකොටත් හිස් තැන් පුරවනකොට නිශ්චිත උත්තර ලියනකොට පැන්සලෙන් ලියන්න එපා කරුණාකරලා. අපි මොකද උත්තරේ ලියලා ඕවා උත්තර පත්‍ර එකතු කරලා බන්ඩල් බැඳලා කොළඹට අරන් ගිහිල්ලා ආපහු කොළඹින් මේවා බායි පාර්සල් කරලා රට පුරා බෙදෑරලා ඉතින්දි ආයමන් මධ්‍යස්ථානට කියලා ඌවා ඒතකොට මේ මැදිලා ඔහොම යන්නේ ඒවා මේ පැන්සලෙන් තියෙනවා. ඉතින් කොහොම මේ පැන්සල් තියෙන්නේ මකන මේ ක්‍රමයක් නේ පැන්සල කියන්නේ. ඉතින් ඒකේ අපිට සමහරට අපහැදිලි තත්ත්වයන් එනවා. ඉතින් ඒක නිසා ඒ වගේ ගොන් වැඩ කරන්න එපා ලියනකොට ඒක හරියට කරන්න. ඒ වගේ විභාග අංකේ නේද? විභාග අංකේ හරියට ලියන්න. හැම පිටුවකම පුළුවන් නම් විභාග අංකේ ලියන්න. ආයෙකට ලොකු කාලයක් යන්නේ නැහනේ. ඒ විතර එතකොට ඒ ෆස්ට් පේපර් එක. එහෙම ගියමුකෝ. සෙකන්ඩ් පේපර් එක. සෙකන්ඩ් පේපර් එකේ අපි උත්තර ලියනවනේ. දැන් උත්තර ලියනකොට මේ ඉරෙන් මෙහා පැත්තේ සමහරව මේ මෙතන ඉඳලා ලියාගෙන ගිහලා මෙතනින් ඉරෙන් එහා පැත්තෙත් ලියනවා. එහෙම මේ තරම් අර පිරිමැස්ම කට්ටිය ඒකලා විභාග දෙපාර්තමේන්තුවේ කොළ හොරකම් කරන ගෙදර අරන් යනවා. ඒකට නෙවෙයිනේ අපිට මේ කොළ තියෙන විභාගෙද ලියන්නනේ. ඒ නිසා මේක හොඳට ලියන්න. ලස්සනට ලියන්න. මොකක්ද? ප්‍රශ්න අංකේ දාන්න තියෙන මේ උඩින්නේ. නේද? අංකේ ප්‍රශ්න අංකේ දාන්නේ මෙතන උඩින්. හැම පිටුවම මේ ප්‍රශ්න අංකේ දාගෙන යන්න කමක් නැහැ. ඒක නිසා නේද කියන්නේ සෑම ප්‍රශ්න පිළිතුරක්ම අලුත් ප්‍රශ්නයකට අලුත් පිටුවකින් පටන් ගන්නට කියලා. මැද දාන්න බෑනේ මේක. ඒ නිසා අර උඩින් දාන්නේ. උඩින් දාන නිසා තමයි හැම ප්‍රශ්නයකට උත්තර ලියනකොට අලුත් පිටුවකින් පටන් ගන්න කියන්නේ. එතකොට ඒ පිටුවෙන් පටන්ගෙන අපි ඊළඟට අන්තිමට ලියාගෙන යද්දී පිටු කාලෙකින් ඉවර වුණා. ආයේ දුක් වෙලා ඒකේ මැදින් ආයේ පටන් ගන්න එපා. මොකද විභාග දෙපාර්තමේන්තුවෙන් කියනවනම් අලුත් පිටුවකින් පටන් ගන්න කියලා. තියෙන ඊළඟ පිටුවෙන් පටන් ගන්නනේ. පුදුම නේද? අර පිරිමැස්මක් තියෙන සමහරු ඒක ASCII ගහලා පුදුම පිළිවෙලක් කර. මේ ප්‍රශ්න අංකය උතන දැම්මහම කොටස් අංක. දැන් අපි තුමු ප්‍රශ්නේ කොටස් අංක දීලා තියෙන්නේ රෝමී ඉලක්කම් වලින්. මේ විදිහට. එහෙනම් පේපර් එකේ තියෙන විදිහට තමයි මෙතන දාන්නේ.
අංකේ. එතකොට මේකේ අපිට ඔහොම අංක ටික දාන්න ගියාගෙන අංක 1 අංක 2 මෙහෙම. හරි? උපකොටස් එනවා. අයන්න. ආයන්න. ඒකේ අපි තව උපකොටස් ලියනවා. බලන්න ලස්සනට ලියන්න බෑද කියලා මේ පිළිවෙල බලන්න නේ. මේක නෑ අයන්නත් මෙතනම ගහනවා. ඊළඟට කරුණුත් මෙතනම ගහනවා. ඒතර අවසානයේ අපිට හිතා ගන්න බෑ මේ ළමයා මොනවද ලියලා තියෙන්නේ, කොයි ප්‍රශ්නෙකද ලියලා තියෙන්නේ, අංකයක් කියව ගන්න බෑ. කොටස් අංකේ තේරෙන්නේ නැහැ. 3ද 4ද 2ද මොනවත් හිතා ගන්න බෑ ඔහි ලියලා. ඉතින් එහෙම වුණාම අපි ගෙදර ඇවිල්ලා අහගෙනද මේවට ලකුණු දෙන්නේ නේ. ඒ නිසා සමහරුන්ගේ ඡේදයක් වෙන් කරන්නේ නැහැ, වාක්‍යයක් වෙන් කරන්නේ තිතක් නැහැ, කමාවක් නැහැ. O level දක්වා සිංහල ඉගෙනගෙන ඒවට ඉතින් අර විරාම ලකුණු තිත්තරොම කී අපි ඉගෙන ගත දේවල් අපරාධ කියලා හිතෙනවා. මොකද මේවා ළමයි භාවිතා කරන්නෙම නෑ. මේවා නොසලකා හැරලා තියෙනවා. ඉතින් හැම වෙලාවෙම පුළුවන් අකුරු මේක කියවන්න නෙලියන්නේ කවුරු හරි මේක කියවන්න ඕනේ. කියව ගන්න පුළුවන් විදියට. දුවල් පුතාලා දන්නවා ඇති අපිට මෙහෙම පේපර් එකක් අතට ගන්නකොට මේ පේපර් එක ගන්නකොට තේරෙනවා මේ ළමයා හොඳට වැඩ කරපු ළමයිද දක්ෂ ළමයිද නැද්ද කියලා. මේක මහ පුදුම දෙයක්. ගුරුවරුන්ට පේපර් එක අතට ගන්නකොට දැනෙනවා මේ ළමයි ඒ ලියලා තියෙන විදිය. ඉස්සරහා පිටුවේ පුරවන්න තියෙනවනේ තොරතුරු ගොඩක්. විභාග අංක ලියන්න විතරක් නෙවෙයි තියෙන්නේ. විභාග අංක ලියන්න තියෙනවා, විෂය අංක ලියන්න තියෙනවා. තමන් ලියපු පිටු ගානක් ලියන්න තියෙනවා ඒකේ. තමන් උත්තර පත්‍රේ පිටු කීයක් ලියවද? ඒකක් ලියන්න තියෙනවා ඒකේ. හරිද? ඒතර ඒ විතරක් නෙවෙයි තමන් උත්තර ලිව්වනේ උත්තර පහක් ඕනනම් අර ලකුණු දාන තීරුවේ ඔබට ඒ උත්තර පහට දාලා අංක පහක් රවුම් කරන්න පුළුවන්. බලන්නකෝ වැඩේ කොච්චර ගොඩද කියලා. නේ? තමන් උත්තර පහක් ලිව්ව ප්‍රශ්න පහකට ඒ ලකුණු දාන තීරුවක් තියෙනවා. ඒ තීරුවේ අදාළ ප්‍රශ්නාංක රවුම් කරා. ආයෙ කොහෙවත් මිස් වුණත් ටක් ගාලා බලමු කියනකොට මේ ළමයි මේ ප්‍රශ්න පහට ලියලා. දැන් මේකේ එක උත්තරයක් නැහැ. කෑල්ලක් කැඩිලා. නේද? එහෙනම් හොයලා හරි ගන්න නැද්ද? නේද? එතකොට පේන්නේ නැද්ද ඇඩ්වාන්ස් ගතිය? හැම පිටුවකම ළමයා විභාග අංකේ ලියලා, පිටු අංකේ දාලා, හරියට ප්‍රශ්න අංකේ දාලා, කොටස් අංකේ දාලා, උප කොටස් අංක දාලා, ඊට පස්සේ නේද ඡේද වෙන් කරලා, නේද? ඒවා හරියට ලස්සනට ලියලා කියව ගන්න පුළුවන් විදියට ආකර්ෂණීය විදියට ලියලා. ඉතින් මේ විදියට දැක්කහම පොඩි දෝෂ තිබ්බත් ගුරුවරු හිතන්නේ අනේ මේ දක්ෂ ළමයි මේ ළමයා උසස් අධ්‍යාපනයට සුදුසු ළමෙක්. මේ අපි තෝරන්නේ ඒකනේ. අපි දැන් උසස් අධ්‍යාපනයට ළමයි තෝරන්නේ. ඒතකොට ළමයාගේ උත්තර පත්‍රය බලනකොට අපිට හිතා ගන්න පුළුවන් මේ ළමයා කොයි තරම් දුරට උසස් අධ්‍යාපනයට ගැලපෙනවද නේද? තව දුරටත් උගතෙක් කරලා මේ රටට වැඩක් ගන්න පුළුවන් ආකාරයේ මිනිහෙක්ද කියලා තේරෙන උත්තර පත්‍රය බලපුවාම. දැන් ඔබම හිතන්නකෝ දැනට ඔබ වාර විභාග ලිව්වා. ඔබ ටියුෂන් පන්ති වලින් පේපර් වලට ලිව්වා. එතෙන්දී නේද මේ ළඟකදීත් මම පන්තික ළමයෙකුට දෝෂාරෝපණය කළා. ඒ ළමයා කියනවා එයාගේ අංකේ මම වැරදි විදියට දාලා টොප් 10 විදියට දානකොට ඒ ළමයාගේ නම හරිලු අංක වෙනස්ලු. එතකොට මොකද්ද හේතුව? 131 ඒ ළමයා ලියලා තියෙන්නේ. හැබැයි මට පේන්නේ 181. කිව්වා මම මේක බලද්දි මට පැහැදිලි නෑ. මම නෝනගෙමුත් ඇහුවා. හැබැයි අපි දෙන්නම කිව්වේ 181 කියලා. හරිනේ. ඇයි? ඒ එකනේ ඒ තරම් නොසලකිරීමත්. ඒක පොඩිවට ලියලා. ඔක ඩිංගක් ලොකුවට ලිව්වනම් මොන හරි Tamanට ඉතින් ආයේ මොනවත් නේද? විශේෂයෙන් වැය වෙනවද? නේද? ඒක නිසා ලොකුවට ලියන්න, ඉලක්කම ලොකුවට ලියන්න, ප්‍රශ්නාංකය ලොකුවට ලියන්න, පැහැදිලිව ලියන්න. විශේෂයෙන්ම මේ උත්තර පත්‍රයෙන් බලනකොට ටිකක් වයසට ගිය ගුරුවරු එහෙම බලන්නේ ඉස්කෝලේ අවුරුදු 25 30 උගන්වපු ගුරුවරු බලන්නේ කණ්ණාඩි එහෙම දාගෙන බලන්නේ නේ. එතකොට ඒ අයට පැහැදිලි වෙන විදිහට මේක තියෙන්න ඕන, ලස්සනට ලියන්න ඕන, තියෙන්න ඕන. බලන්නකෝ. මුලම වැරදි 3 කාලය පිළිබඳව තිබ්බා. ඊළඟට ප්‍රශ්න තෝරා ගැනීම හා ලිවීම සම්බන්ධයෙන් තිබුණා. ඊළඟට දැනුම සම්බන්ධයෙන් තිබුණා. ඒ වැරදි 9ම හදාගත්තත් වැඩක් නැහැ නේද? තමන්ගේ උත්තර පත්‍රයේ අවසන් නිමවුම පිළිවෙලක් නැත්තම් නේද? එතකොට හරියට අපි අර අයිසිං කේක් එකක් හදනවා වගේ කේක් එක තව සරසන්නේ අයිසිං දාලානේ. ඒක නිසා මේ උත්තර පත්‍රයේ එහෙම බොහොම නිර්මාණශීලී විදියට පිළිවෙලට ඔබට ඉදිරිපත් කරන්න පුළුවන් නම් එහෙම මෙහෙම බලි රූප ඇඳලා ඉරලා මකලා නේද? දැන් සමහරවිට වර්ධිනවා අපි ලියනකොට. මොකද කරන්නේ? පෑන් ඉරකින් කපනවා. ආයෙක කුරුටු ගන්න හේතුවන්නේ අපි මොනවාරි අසභ්‍ය දේවල් ලිව්වේ නේද? නේද? පෑන් ඉරකින් කැපුවා ලිව්වා. ඒකට ලස්සනයිනේ.
නේ මේක නෑ අකුරුටු ගාලා ඊට පස්සේ හරිම විකෘතිතා කරලා තියෙන එක අංකේ උඩ දෙතුන් පාරක් ලියලා ඉතින් එහෙම කරන්න ඕනේ අංකේ පැහැදිලි නැත්නම් ඒක කැපුවා පැත්තකින් අංකේ ලිව්වා හරිම ලස්සනට ඒතර මේක දකින්න ලැබෙනවා සමහර මං හිතන්නේ නිදිමතට කම්මැලි කමටද ඕද හැමතැනම පාට කර කර බලි රූප ඇඳ ඇඳ අංක පාට කර කර ඇත්තටම හරිම විකෘති කරලා තියෙන උත්තර පත්‍රේ එහෙම ළමයි අපි බලාපොරොත්තු වෙන්නේ උසස් පෙළ සමතුන් බවට පත් කරන්න උසස් පෙළ සමත්විය යුත්තේ දැනුම ආකල්ප කුසලතා හා යහපත් පුරුදු තියෙන දරුවෝ එහෙනම් ඔබට පේන්න තියෙන ඔබ තුල තියෙනවා දැනුම තියෙනවා ඔබට ධනාත්මක ආකල්ප තියෙනවා ඔබට කුසලතා තියෙනවා යහපත් පුරුදු තියෙනවා කියන එක ඔබ පිළිතුරු පත්‍රයෙන් පෙන්නුවොත් ඔබට අනිවාර්යෙන් විශේෂ ප්‍රතිඵලයක් අරන් ඔබ බලාපොරොත්තු වන උසස් අධ්‍යාපනය ලබන්න පුළුවන් වෙනවා එහෙනම් මේ වැරදි ටික හදාගෙන ඔබට විශිෂ්ටයෙකු වීමේ ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ආයු බෝවන් ජීවිතයෙන් වටින ජීවිතය කියා දෙන ව්‍යාපාර අධ්‍යයනය ආචාර්ය ආනන්ද ජයතිලක